යේසු පීඨයි දේවාශිර්වාදයෙන් පිරුණු සුන්දර උදෑසනක් සමාදානයේ ප්‍රීතියෙන් පිරුණු ලස්සන දවසකට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඔබ සැමට ආශිර්වාද. උන්වහන්සේගේ වචනය අද මෙනෙහි කරමු. උන්වහන්සේට ස්තුති කරමු. ගෞරවය මහිමය දෙමු. උන්වහන්සේ අප සමග සෑම මොහොතකම ඉන්න එකම ජීවමාන දෙවියන් වහන්සේ. ඔබත් මමත් අද ජීවත් වෙනවා නම් ඒ උන්වහන්සේගේ කරුණාව නිසා. ඔබත් මාත් අද සුවයෙන් ඉන්නවා නම් ඒ උන්වහන්සේ අපට දුන්නු සුවය නිසා. මේ සෑම සියලු දේම උන්වහන්සේ අපට දුන්නේ අපි උන්වහන්සේගේ දරුවන්. ඉතින් මේ උතුම් ගැලවීම නොලබපු අන් අයටත් අපේ මේ උතුම් ගැලවීමේ තියෙන ප්‍රීතිය, ඒ සදාකාල ජීවනය සියල්ල ප්‍රකාශ කරමු. අපි උන්වහන්සේත් එක්ක ගමන් කරමු. එහෙනම් අද දවසේ දේව වචනේ මෙනෙහි කරමින් උන්වහන්සේට ස්තුති කරමුද? අද දවසේ දේව වචනය 1 යොහන් 3:15 වෙනි පදය මෙන්න මෙලෙස කියනවා. තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනිමරන්නෙක්ය. කිසි මිනිමරන්නෙකුගේ තුල සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දනිහුද? බලන්න, උන්වහන්සේගේ වචනය කියනවා තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනිමරන්නෙක්ය. කිසි මිනිමරුවෙක් තුල සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දනිහුද? මිනිමරන්නෙක්. මේ සිදුවීම ඔබ මීට කලින් උප්පත්ති පොතේ ඔබ දන්නවා කායින් ආබෙල්ව මරනවා. මේ ලෝකේ පළමු දරුවෝ දෙදෙනා. ඉතින් ඒ දෙන්නා තුලටම මේ වෛරය ආවා, කෝපය ආවා, ඊර්ෂ්‍යාව ආවා. ඉතින් අපි උන්වහන්සේගේ වචනේ කියනවා මේ සහෝදරයාට වෛරවන්න මිනිමරන්නේ කොයිතරම් භයානක දෙයක්ද? සහෝදරයෝ කියපුවම දැන් අපි නිතරම හිතන්නේ සහෝදරයෝ කියපුවම මේ එක්කුසේ උපන් සහෝදරයෝ නෑ. සහෝදරයෝ කියන්නේ හැමෝම සහෝදරයෝ. කවුරු වුණත්, සභාවක වුණත්, අපි එක තැනක වැඩ කරනවා නම්, එහෙම නැත්නම් අපි පාසල් වල, මේ හැම තැනම මේ අපේම සහෝදරයෝ ඉන්නේ. ඉතින් අපි තව කෙනෙකුට වෛර කරන්නවත්, තව කෙනෙක් දේවල් ගැන ඊර්ෂ්‍යා කරන්නවත්, නැත්තම් පලි ගැනීම, මේ දේවල් තිබුණා. බලන්න, ඒ ආබෙල්ගේ පූජාව දෙවියන් වහන්සේ පිළිගත්ත, ඒ උන්වහන්සේ පිළිගත්තේ හරි දේ දෙනකොට උන්වහන්සේ පිළිගන්නවා. ඉතින් ඒක තමන්ගේ වැරද්ද පිළිගන්නේ නැතුව කායෙන් මොකද කරේ? තමන්ගේ සහෝදරයා මැරුවා. ඉතින් මේ මිනි මරණ, මේ වෛර වන මනුස්සයා, වෛරය තමයි එතන ඉස්මතු වුනේ. ඒක තමයි කියන්නේ. දැන් අලුත් ගිවිසුමේ කියනවා කාන්තාවක් දිහා රාගෙන් බැලුවත් ඇය සමග වෛශ්‍යාකම් කර හා සමාන, ඇය දූෂණය කර හා සමාන බව කියනවා. ඉතින් අපි ඇයි ඒ විදිහට කියන්නේ? අපි එතනින් තමයි, ඒක තමයි ඒ බීජය. ඒ ක්‍රෝධේ, වෛරය තමයි ක්‍රියාව බවට පත් වෙන්නේ. ඒකයි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි කාටවත් ඊර්ෂ්‍යා කරලා, වෛර කරලා, කෝපයෙන් ඉඳලා ජීවිතේ කවදාවත් ජය ගන්න බෑ. ජීවමාන දෙවියන් වහන්සේ මනුකයක් දරන් ඇවිත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් තමා ලොව ජයගත්තේ. උන්වහන්සේ ඒ තරම් අපිට අදත් උන්වහන්සේගේ නාමය උසස්, උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්නේ, උන්වහන්සේගේ නාමයට ගෞරව කරන්නේ උන්වහන්සේ අපගේ දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේගේ කරුණාව, ප්‍රේමය අදත් අපිට අපි මැද්දේ තිබෙන නිසා. ඉතින් මේ ප්‍රේමයෙන්, ආදරයෙන්, කරුණාවෙන් සියල්ල ජය ගන්න පුළුවන්. අපි කිසිදු කෙනෙක් එක්ක වෛරයකින්, කෝපයකින් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ඇත්තටම මිනිස්සුયો කියන්නේ වෛරයකින් ඉපදිච්ච ජාතියක් නෙමෙයි. නමුත්
මේ ලෝකේ යම් යම් ක්‍රියාවල් පරිසරය ඒ සිදුවීම් ඒ තුලින් තමා ටික ටික විස බීජ ඇවිල්ලා දැන් ඕනම දෙයක් ඕනම වස්ත්‍රයක් වුණත් මොන දේ වුණත් කිලුටු වෙන්නේ ටික ටික කිලුටු වෙනවා ඒක දි รา පත් වෙනවා වගේ තමා මනුස්සයාගේ ජීවිතේ මේ ලෝකේ ඔවුන් ඉපදෙනකොට වෛරයෙන්වත් කෝපයෙන්වත් ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි ඉපදෙන්නේ. ඔවුන් හොඳ මිනිසුන්. මොකද දෙවියන් වහන්සේගේ දරුවන්. ඒ නිසා අපි උන්වහන්සේගේ මාර්ගයේ යමු. උන්වහන්සේගේ ප්‍රේමය ලෝකයට ප්‍රකාශ කරමු. ක්‍රිස්තියානි උනාම තවත් උන්වහන්සේ තුල ලං වෙලා උන්වහන්සේගේ ආලෝකය ඒ ප්‍රේමය ලෝකයට ප්‍රකාශ කරමු. අපිට පරිගන්න බෑ. අපිට ඊර්ෂ්‍යා කරන්න බෑ. අපිට ඊර්ෂ්‍යා කළා මේ ලෝකේ මොනවා ගන්නද? මොනවත් ගන්න බෑ. ප්‍රේමයෙන් අපිට ලැබුණු ඒ ආශිර්වාදේ ඒ ගැලවීම අන් අයටත් ප්‍රකාශ කරලා ඒ අයටත් ඒ සමාදානය ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරමු. අපේ අසල්වැසියන් ගැන යාඥා කරමු. අපේ වැඩපොලේ අය ගැන යාඥා කරමු. සභාවේ සමහර අයගේ වැරදි අපි දකින්න පුළුවන්. ඉතින් ඒ සභාවල් වලට එන්නේ එතනින් තමයි හරි මාර්ග හදන්නේ. දෙවියන් වහන්සේ තුල. එහෙනම් අපි ඒ ප්‍රේමය ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරමු. ජීවමාන දෙවියන් වහන්සේ අපිට ප්‍රේමණීය හදවතක් අන් අයට සමාව දීම ස්වාමිනේ මේ ලෝකේ ඔබ වහන්සේ අපිට ප්‍රේම කරාමින් අන් අයට ප්‍රේම කරන්න අපට උගන්වන්න. සමාව දෙන්න උගන්වන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ සුරකිත ඇතර බාර කරනවා ස්වාමිනේ. මේ වෛර වීමේ කෝපය නැමැති සිත් වලින් ඈත් කරලා අවංක සිත් දේව බය භක්තිය ඇති සිත් දෙනු මැනව. සියල්ල බාර කරමින් කැප කරනවා. නාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුතුම නාම. ආමෙන් ආමෙන්. ඔබ සැමට සුන්දර දවසක්. ඔබ කවුරු වුණත් ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ආදරේ. යේසු පිහිටයි.